දෙදහස් 26 කන්ද උටරට ඇසළ මංගල්‍යයේ හස්ති රාජවරුන් වෙනුවෙන් සිදුවන්නා වූ හස්ති වස්ත්‍ර පූජාව අද දිනේදී සිදු වුණා. ඉතින් මේ හස්ති රාජවරුන් වෙනුවෙන් වස්ත්‍ර පූජා කිරීම කෙනෙකුට ලැබෙන්න පුළුවන් ඉතාමත් විරල ගණයේ අවස්ථාවක්. මෙම අවස්ථාව උදා කරගත් කිහිප දෙනෙක් තමන්ගේ සතුට මේ ආකාරයෙන් අපත් සමග පැවසුවා. 2026 ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් මෙවරත් 6 වෙනි වතාවට හස්ති වස්ත්‍ර නිර්මාණය කළ පූජා කරන්න වාසනාවන්ත වුණා. සියලු දෙනාටම ආරාධනා කරනවා 2026 ඇසළ පෙරහැර මංගල්‍ය සියලු දෙනාටම සතුටින් ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වෙන්න ලෙස ආරාධනා කරනවා. දෙවන කුඹල් පෙරහැරේ මගුල් ඇතු සහ දෑලි ඇතුන් දෙදෙනා සඳහා මමයි මගේ නැගනේ හස්ති වස්ත්‍ර පූජා කරනවා. ඒ වගේම හතරවන රන්දෝලි පෙරහැරේ ගජනායක ඇතු සඳහාත් හස්ති වස්ත්‍රය පූජා කරනවා. මෙම අවස්ථාව අපට ලබා දුන් ගරු දියවර්ණ නිලතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපගේ හස්ති වස්ත්‍ර නිර්මාණකරු වන ගිම්හාන් රශීන්තටත් අපගේ ස්තුතිය පුද කරනවා. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි. මම එරන්ද කොළඹගේ මෙවර අපේ දළදා මාලිගාවේ ඇසළ මහා පෙරහැරේ මුළු මහත් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අතිමහත් අතිඋතුම් දළදා වහන්සේ තැන්පත් කොට සිටින ඇසළ පෙරහැර මංගල්‍යයේ දළදා මාලිගාවේ ප්‍රධාන රන්දෝලි පෙරහැරේ කරඬුව වඩම්මන ප්‍රධාන හස්ති රාජීන් මංගල හස්ති රාජීන් තිදෙනාගේ වස්ත්‍රාභරණ පූජා කරන සිටිනවා මෙවරත් මාස්ටර් ගයිඩ් ආයතනයේ දිස්නා වනිගසේරක මැතිරියත් සේන වික්‍රමරත්න මැතිතුමාත් විසින් වසර ගණනාවක් දිගට අපි මේ කාර්යය කරගෙන ආවා. ඉතින් හරි සතුටුයි අපිට ඒක දැක ගැනීමට හැකියවීම අවුරුදු ගණනාවක් අපි මේ කාර්යය කරගෙන එන විදියට ස්තුතිවන්ත වෙනවා දළදා මාලිගාවටත් දියවඩන නිලතුමාටත් මේ කාර්යයට අපිට අවස්ථාව සලසලා දුන්නාට. 2026 ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් මෙවර මා විසින් 7 වෙනි වතාවට හස්ති වස්ත්‍ර පූජාව සිදු කරනු ලබනවා. ඒ සඳහා සියලුම ලෝකවාසීන්ට ශ්‍රී දළදා මාලිගාව විසින් සංවිධානය කරන ඇසළ පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා මම ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාටම දළදා සමිඳු පිහිට. Hello everyone. It's very important for us to understand the meaning behind all these efforts taken by the staff of Sri Dalada Maligav as well as the donors here, because it's nothing but about keeping, securing, safeguarding the heritage of Sri Lanka. And I'm very thankful and grateful to the venerable monks and the organizers of this for keeping the original shape of this. Over 1,000 years of customs are still being protected and it's been displayed to the world as is. And that's a very rare occurrence. So
in that sense, we are proud to be Sri Lankan, and I'm sure it's something that the world can witness when they come to Sri Lanka, and we invite the whole world to come and witness this. And it's, I think, one of the events that's mostly been viewed online, about 700 million views online. So I'm sure with online social media networking being in place, it's going to go viral and reach 1 billion viewers this year, and I wish all the very best to all the organizers. Teruwan saranai. මේ මගේ තුන්වෙනි ඇත්තදම් පූජාව. මම පූජා කරන්නේ පස්වෙනි කුඹල් පෙරහැර සඳහා වඩම්මන ඇත්තදුම් කට්ටලය. අපි හොඳ දෙයක් හොඳ චේතනාවෙන් හිතුවොත් අපිට අනිවාර්යෙන් දළදා වංශික ආශිර්වාදයෙන් මේ දේවල් අපිට ලැබෙනවා. අපි කොහේ කොතනක හිටියත් මේ දේවල් සඳහා පේ වෙලා සතුටින් කරනවා නම් ඒ දේවල් සඳහා එන්න අවස්ථාව අපිට උදා වෙනවා. ඒක මම අත්දැකීමක් මම කියන්නේ. මගේ පවුලේ කට්ටියත් මමත් මේ පුණ්‍ය කටයුත්ත ගොඩාක් සතුටින් භක්තියෙන් පේ වෙලා කරන්නේ. මගේ ඇත්තදුම නිර්මාණය කරේ ලාභාලතම ඇඳුම් ශිල්පියාන මේ ඇඳුම් ගිම්මානු රචින්ත. මගේ පවුලේ හැමෝටමත් ලෝකවාසී සියලු දෙනාටත් දළදා සම්සරණයි. දළදා සම්ස්පීඨය හැමෝටම මගේ මේ ඇසල මහා පෙරහැරට දුන්න 6 වෙනි නිර්මාණය මගේ අතින්මයි නිර්මාණය කරන්නේ. ඒ සඳහා මඟ පෙන්නු මම මේවර මේ හස්ති වස්ත්‍රය පූජා කරන්නේ මගේ අම්මා වෙනුවෙන්. ඒ වගේම මේවර දළදා පෙරහැර ඉතා සාර්ථකව සිදු කරන්නට දියවඩ නීලමේ තැන්පත් නිලංග දෑල මහත්මයාටත් ඇතුළු සියලුම දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට දළදා සමිති පිට. දළදා වහන්සේ වෙනුවෙන් මම මේ දෙවෙනි පරිත්‍යාගය කියන මට පණ වගේ මේ පරිත්‍යාගය කියන්නේ අපි යන තැනකට අපි අරන් යන්න ඕනේ මොනවා හරි මේවා රැස් කර කර ඉඳලා වැඩක් නෑ. අපේ ජීවමාන බුදුහාමුදුරන්ගේ දළදා වහන්සේ අපි ආරක්ෂා කරන්න ඕන මේ ඊළඟ මොහොතේ ඉපදෙන දරුවා වෙනුවෙන්. ඉතින් ඒකෙන් හින්දා මට හරිම සතුටුයි. මගේ යාළුවා තමයි මට මේ දෙවෙනි නිර්මාණය දුන්නේ මේ සැරේ. හදලා දුන්නේ. එයා මම බලන්නවත් එන්නේ එයා මට කරලා දෙනවා. අද තමයි මම ඇවිල්ලා බාර අරගත්තේ. එයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ දෙන්නටම. මේ දෙන්නගේම ධෛර්යය තමයි. ඉතින් දළදා හාමුදුරුවෝ තව බැබලෙන්න ඕන කිසිම අවහිරයක් නොමැතුව හොඳට පෙරහැර කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම හුඟා ප්‍රාර්ථනා කරන්නේ මට සමාධි සමාපatti ධ්‍යාන සමාපatti ලැබිලා අරහත් මගඵල වලින් මට නිවන අවබෝධ වෙන්න කියලා තමයි මම මේ සංසාරේ කෙලවර කර ගන්න මතම හිතන්නේ මේ භවයේදී. ස්තුතියි. තෙරුවන් සරණයි. මගේ පුංචි රටේ අභිමානය ආඩම්බරයේ විදහපාන හෙළේ මහා සංස්කෘතික මංගල්‍යය කන්දුඩු රට ඇසළ පෙරහැර මංගල්‍යයේ. ඉතින් මේ අවුරුද්දේ මම විශේෂය කරන්න තෝරගත්තේ බතික් කලාව. ඉතින් මම හිතන්නේ හස්තිවස්ත්‍ර කලාවට නැවුම් අත්දැකීමක් ලබා දෙන බතික් කලාවෙන් මෙවර හස්තිවස්ත්‍රය නිර්මාණය කිරීමට මම කල්පනා කරා. ඉතින් එහිදී මට මතක් වුණේ බතික් කලාවේ පුරෝගාමියෙක් වෙලා ඉන්න හස්ති වස්ත්‍ර කලාවට බතික් වලින් නිර්මාණ එළි දක්වන රුෂාන් සංකේෂ් මහත්මයා. ඉතින් එතුමාව තමයි තෝරගත්තේ මෙවර හස්ති වස්ත්‍රය නිර්මාණය කරන්න. මගේ හස්ති වස්ත්‍රය නිර්මාණය කරලා දුන්නා. ඉතින් එතුමාව මේ අවස්ථාවේ ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. පැමිණෙන්න මේ හෙළේ සංස්කෘතික මංගල්‍ය S2කින් සියසින් දැක බලා ගන්න, මේ හස්ති වස්ත්‍ර සියසින් දැක බලා ගන්න. හෙළේ මහා සංස්කෘතික මංගල්‍ය මේ ලෝකෙ පුරා අපේ රටේ ආඩම්බරය, අපේ රටේ අභිමානය මේ ලෝකෙ පුරා රැව් පිළිරැව් දෙන්න ඔබත් ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉතාමත් ආදරයෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඔව් මෙවරත් 1716 වෙනි වතාවට අපිට දෙවනි වතාවටත් හස්ති වස්ත්‍ර පූජා කරන්න ලැබුණා. ඉතින් ඒක අපිට විශාල භාගයක් සහ සතුටක්. මෙවරත් ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව කරන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා පෙරහැර වෙනුවෙන් මෙවර පෙරහැරට දෙවනි රන්දෝලි පෙරහැරේ දෙවනි යථාගේ අඳුම නිර්මාණය කිරීමට අනුග්‍රහය දැක්වීමට මට අවස්ථාව ලැබුණා. මගේ අතින්ම නිර්මාණය වුණු අලි අඳුම 4 වෙනි වතාවට තමයි මෙවර මම පූජා කරන්නේ. දළදා මාලිගාවේ පෙරහැර වෙනුවෙන් මම ලැබූ භාග්‍යයක් කියලා සලකනවා මේ අලි අඳුම පූජා කිරීම ලැබීම ගැන. වර්තමාන නව දියවඩනතුමා නිල්ලමතුමාගේ 3 වෙනි දූර කාලයේ පළවෙනි වසර අද. ඒ වසරේදී පැවැත්වෙන දළදා මංගල්‍යයේ ඒක ලෝකේ එකම එක්කෙනෙක් පූජා කරන උත්තරීතර වියන පූජා කරන්න 22 වෙනි සහ 23 වෙනි වියන මම මේ වසරේදී පූජා කරනවා. ඒ පූජා කරන පුණ්‍ය ආකාරය මට ලබා දීම ගැන නිලමෙතුමාටත් දළදා මාලිගාවේ සියලු දෙනාටත් මං ඉතා කෘතඥ වෙනවා. ඒ දළදා වියනයට විහිදෙන බුදු රැස් වලින් මගේ මේ දීපය බැබලේවා. දළදා කිරණයෙන් මගේ මුළු රටම නැහැවිලා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වන හොඳ සුවපත් රජදරුවන්ගේ සිත් යොමු වෙලා
මගේ සසුන රැකේවා කියලා මං අධිෂ්ඨාන කරනවා. 2026 ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා මා මෙවර බතික් හස්ති වස්ත්‍රයක් පූජා කිරීමට සමත් වුණා. 2026 ඇසළ පෙරහැර මංගල්‍ය නැරඹීමට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරන වගේම මාහට උදව් උපකාරක පවුලේ අම්මා තාත්තා සහ ආදරණීය යහළු යෙහෙලියන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි කලා නිර්මාණ හුදෙක් ආදරය, ඒ වගේම අපේ කැපවීම මහන්සිය කාසුණු අපූර්වතම කලා නිර්මාණයන් බව හුදෙක්ව කිව යුතුයි. ඉතින් ඔබට දළදා සමිඳු පිහිටයි. ඓතිහාසික කන්දුරට ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් අඛණ්ඩව පස්වන වතාවටත් ඈත්ැඳුම් පරිත්‍යාග කරන්න අවස්ථාව උදා වුණා. මේ වසරේදී මට පළවෙනි කුඹල් පෙරහැර ඇතුළුව සිවන රන්දෝලි පෙරහැරත් මංගල හස්ති රාජයාගේ ඇත්තැඳුම් නිර්මාණය කිරීමට අවස්ථාව හම්බුණා. ශ්‍රී දළදා මාලිගාව උදෙසා ඇත්තැඳුම් වැඩිම නිර්මාණය කරන්න මේ අවසරේදීත් අවස්ථාව හම්බුණා. ඉතින් අපේ සම්ප්‍රදායත් අපේ සංස්කෘතියත් මේ කන්දවුරට ඇසළ පෙරහැර මංගල්‍යයෙන් පවත්වාගෙන යෑම අපි හැම වෙලේම මම උත්සාහ ගන්නවා. ඒකට නෑ මම ඒක කරන්න ඕන කියලා, මේක අපේ සංස්කෘතිය අපේ දේ රැකගෙන ඉස්සරහටත් යන්න ඕන කියලා. ඉතින් තව නබෝ දිනකින් මේ ආයිත්තන් වලින් ඇඳුණු හස්ති රාජයන් මහනුවර චතුරස්‍රාකාර වීදි හැඩ කරනවා ඇති. ඔබ සැමට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා. මම දුලනිකා විජේසුන්දර කොට්ටාවෙන් ඉඳන් ආවේ. මම දෙවනි රන්දෝලි පෙරහැර වෙනුවෙන් තුන්වෙනි ඇත්තැඳුම පූජා කරා. මේ මගේ පළවෙනි වතාව. මේ අවස්ථාව ලැබුම ගැන හරිම සතුටුයි. දළදා සමිති පිහිටයි. මම කලන විදුරංග මම කටුනායක ඉඳන් පැමිණියේ කන්දවුරට ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා 4 වන වරටත් ඇත්තැඳුම් පරිත්‍යාග කිරීමට මාහට හැකියාව ලැබුණා. මෙවර 3 වන රන්දෝලියේ ගජනායක නිලමතුමාරගත් හස්තියා වෙනුවෙන් ඇත්තැඳුම් නිර්මාණය කිරීමට හැකියාව ලැබුණේ. මේ අවස්ථාව සඳහා දළදා මාලිගාවේ කාර්යාංශයත් ලේකම්තුමාලත් එකතු වෙලා මට සහයෝගය දක්වුවා. මෙවර මගේ ඇත්තැඳුමට මගේ අම්මත් අක්කත් සහ මගේ යාළුවෝ හැමෝමත් මට සහාය දුන්නා. කන්දවුරට ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා විචිත්‍රවත් හස්ති වස්ත්‍ර මෙවර දකින්න ලැබෙනවා. නොදුරු දිනයකින් කන්දවුරට ඇසළ පෙරහැර මංගල්‍යයේ වීදි එක්රොක් වෙන්න ඔබ හැමට ආදරයෙන් ගෞරවයෙන් මතක් කර සිටිනවා. දළදා සමිති පිහිටයි.